හෙලෝ යාළුවනේ. ඔන්න අපි සෙට් එක කතරගම යන්න සෙට් වුණා. මේ පාර ඉතින් අපි සෙට් එක යන්නේ බයිසිකල් විතරක් නෙමෙයි. කිලෝමීටර් 467ක් වගේ ගිහින් තිබ්බා මගේ බයික් එකේ මීටරේ බලද්දි. සම්පූර්ණම දුර ගිහිල්ලා එන්න එක්කම. ඉතින් මේ පාර යන්නේ අපි මේ බයිසිකලුයි අපේ යාළුවගේ ට්‍රීවිල් සෙට් එක සෙට් වුණා. ඒ ටිකයි කට්ටියත් එක්ක යනවා. ඉතින් කොහොම හරි මේ වෙනස්ම ගමනක්. ඉතින් ඒක බයික් ට්‍රීවිල් එකට යනවා කියන්නේ ඉතින් ඒක මාරම අමුතු ෆීලිං එකක් තියෙන්නේ. වැඩේ ඉතින් මරු ගමනක් සුබිරි. අපිට ඉතින් පොඩ්ඩක් රටේ කියන්නේ අපේ රටේ නෙමෙයි පිටරට යුද්ධේ කේස් එකත් එක්ක අපිට සෙට් වුණා. ඉතින් තෙල් ප්‍රශ්නයක් මේ රටේ මිනිස්සු නිකම් නොහිතූ විදියට කලබල වෙලා ඉතින් තෙල් ප්‍රශ්නයක් ඇති වෙච්ච හින්දා අපිට ගොඩක් තැන්වල යන්න බැරුව මිස් වුණා. ඉතින් අපි ගියේ කතරගම දේවාලේ, සෙල්ල කතරගම, කිරිවෙහෙර ඉතින් තමයි ගිහින් මේ අපි කට්ටියට තෙල් නැති වෙයි කියලා හිතලා ඉතින් අපි මේ කොයිකටත් කියලා ඉක්මනට ගමන ඉවර කරා. කොහොම හරි මේ අපිට ඉන්න තැන සෙට් කරේ අපේ මේ චතුර සුද්දා. අපේ සුද්දා කියලා අපි කියන්නේ අපේ සුද්දා තමයි ඉන්න තැන සෙට් කරේ. සුද්දාගේ යාළුවෙක්. ඒ ප්ලේස් එකත් සුපිරි කියලා වැඩක් නැහැ. පට්ට ප්ලේස් එක. ඉතින් මේ අලුත් අවුරුද්දේ මේ පළවෙනි ටුවර් එක විදියට කතරගම යන්න තමයි අපිට සෙට් උනේ. කතරගම යනවා කියන එකත් අවුරුද්දෙන් අවුරුද්දට ගොඩක් ටුවර් පදින කට්ටිය යනවා. මේ අපිත් ඉතින් යන්න කල්පනා කරලා ඉතින් කට්ටියත් එක්ක සෙට් වෙලා දිනයක් ප්ලෑන් කරගෙන අපිට ඉතින් දෙවෙනි මාසේ වගේ තමයි දිනේ ප්ලෑන් කරගත්තේ. නිවාඩු ටික ළඟ එන හින්දා. ඒ දවස්වල හැබැයි සෙනගත් ඉන්නවා. මොකද හැමෝටම ඉතින් නිවාඩු දවස් සෙට් වෙනවනේ. ඒතකොට ගානට මේ කවුරුත් ඉතින් ප්ලෑන් කරනවා ඒ වගේ දවස් වලට යන්න. එතකොට මේ තියෙන සෙනගත් එක්කම මේ කතරගම ඉන්න මිනිසුන්ට වැඩිය මේ කොළඹ ඉන්න අපේ අවට පිරිස තමයි ඉතින් මේ තෙල් පෝලිම හැදුවේ. ඉතින් මේ කතරගම ඉද්දි මේ මාළු විදියට මේ ෂෙඩ් වල පෝලිම් වගේ තිබ්බා. ඉතින් අපි ඉන්න කලබල වුණා තෙල් නැති වෙයි කියලා. ওই කේස් එක තමයි අපිට ලොකුවටම ආවේ. මේ අපේ සෙට් එකත් අපිත් කලබල වුණා. ඉතින් මේ තෙල් නැති වුණොත් එහෙම එන්න වෙන්නේ. ඒ නිසා ඉතින් අපි ගමන මේ සුපිරි ගමන සුපිරියටම ගිහිල්ලා ඉතින් ගමන ඉක්මනට ඉවර කරන්න උනා. ඒකින්ද අපි ඉතින් මේ උඩවල ඩෑම් එකේ ඉඳන් ටිකක් දුර ඇවිල්ලා ඊට පස්සේ උදේට කට්ටියත් එක්ක සෙට් වෙලා පාන් අරන් කාලා අපේ ගිය යාළුවන්ගේ කට්ටිය හදන් ඇවිල්ලා තිබ්බා. ඉතින් පරිප්පු සීනි සම්බොල් වගේ ඒවා හදන් ඇවිල්ලා තිබ්බා. ඒවත් එක්ක පාන් අරගෙන කාලා අපේ සුද්දා සෙට් කරපු ප්ලේස් එකට ආවා. ඉතින් ඇවිල්ලා එතනත් පොඩ්ඩක් එහෙම වටපිට කැරකිලා බලලා ලෑස්ති වෙලා ගියා අපි කිරිවෙහෙර. කොහොම හරි ඉතින් මගේ මේ පළවෙනි ගමන තමයි මම මේ බයික් එකේ මේ කතරගම මීට කලින් ගිහිල්ලාම නෑ. ඇත්තටම මේ මගේ පළවෙනි ගමන ඉතින් කතරගම ගිය බයික් එකේ සුපිරි. ඉතින් කියන්න දෙයක් නෑ. මරු පොඩ්ඩක් ඉතින් බයික් එක ටිකක් දුර පදිද්දි අමාරුයි. ඒක එච්චර දැනෙන්නේ නෑ. ඉතින් කට්ටියත් එක්ක යද්දි යනකොට සෙට් එක ඉන්නවනේ. ඉතින් ඒක එච්චර ලොකුවට ඒක මහන්සියක් තේරෙන්නේ නෑ. ඉතින් මේ කිලෝමීටර් 400 ගණක් පැද්දද කියලා මේ ඉන්න කට්ටියත් එක්ක ඉතින් යන කට්ටියත් එක්ක ඒක තීරණය වෙන්නේ මේ යන විදියත් එක්ක තමයි. ඉතින් බයික් 4යි ත්‍රීවිල් 8ක් ගියා. මේ ඉන්නේ මේ රතු පාට XR එක පදින අපේ ලහිරු අයියා. පිටිපස්සෙන් ඉන්නේ සුදු පාට XR එක පදින සෙනේස්. FZ එකේ ආවා අපේ සුද්දායි එයාගේ වයිෆුයි.
අනිත් සෙට් එකම ට්‍රේවිල් වල ආපු කට්ටිය. ඉතින් අපිට රෑට ඕන අවශ්‍ය බඩු මේවා ටික ගන්න තමයි ඉතින් මේ ඇවිල්ලා නතර වෙලා ඉන්නේ. අනිත් කට්ටිය ගියා. ඔන්න ඉතින් උදේම ඇරුණාම ඉතින් බයිසිකල් ටික මෙතන අපේ මගේ බයික් එකයි අනිත් ලහිරු අයියාගේ බයික් එකයි මෙතන අනිත් එක එහා පැත්තේ දාලා තියෙන. උදේම ඇරුණාම ඉතින් අපේ කට්ටිය ඉතින් ඇහැරිලා ට්‍රේවිල් බලන කට්ටිය ට්‍රේවිල් බලනවා. අපිත් ඉතින් බයිසිකල් ටික පොඩ්ඩක් ස්ටාර්ට් කරලා අඩුපාඩු බලලා ඊළඟ දවසේ ගමන සූදානම් කරන්න ඉතින් කට්ටියත් එක්ක ලෑස්ති වෙනවා. ඉතින් මේ ඉන්න අන්තිම දවසේ මේ ලහිරු අයියාත් උදේම හැරිලා ඉතින් බලනවා බයික් එකේ අඩුපාඩු මොනවද තියෙන්නේ. ට්‍රේවිල් වලත් අඩුපාඩු තියෙන කට්ටියව බලනවා. ඒ ටික බලලා කට්ටියත් එක්ක ලෑස්ති වෙලා වන්න එහෙමම සෙල්ල කතරගම ගිහිල්ලා පිටත් වෙන්න තමයි මේ ලෑස්තිය. හරි ඉතින් අපි කට්ටිය ඔන්න සෙල්ල කතරගමට ආවා. ඇවිල්ලා සෙල්ල කතරගමත් ගිහිල්ලා ඉතින් මග එන ගමන් ආයේ පාරේ ඉන්න පොඩ්ඩෝ ඉතින් කෑ ගහලා කියනවා අයියේ වටයක් යන් කියලා. ඉතින් මටත් පොඩි කාලේ මතක් වෙනවා මාත් බයික් එකක් දැක්කාම පාට දුවනවා. ඒ වගේ අතීතයක් මටත් තිබ්බා. ඉතින් පුළුවන් හැම වෙලාවෙම හිටපු හැම මල්ලි කෙනෙක් වගේ හැමෝම නම් බැරි වුණා ඇත්තටම. පුළුවන් හැමෝම මම පුළුවන් විදියට ඉතින් වටයක් දාගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට පුළුවන් උපරිමයෙන් කරා. ඉතින් XR ओके XR हाँ සෙල්ලමන් පාරේ ඉන්න මල්ලි කෙනෙක්ව දාගෙන ගියා වටේ. ඔව්. ශීර්ෂය කියන? ඈ? ශීර්ෂද? අනේ මන් නම නම් දන්නේ නෑනේ. අනේ අයියා අපිත් වටයක් දාගෙන ගියානේ. ආ දායන්න. නාල ඇවිල්ලා. 250 අයියා හොනේ හැක් මේක ඉස්සරහ උස්සන්න. ඈ? ඉස්සරහ උස්සන්න. ඉස්සරහ උස්සන්න බෑනේ. ඉස්සරහ උස්සන්න දන්නේ. මේක වැටෙන්නේ නෑනේ.
වැටේ ඉතින් වා අනිත් පැත්තට කෙලින් කරොත් එමේ පිච්චෙයි යා කකුල. කකුල පිච්චෙයි. මම නාගෙන ඇවිල්ලා වටයක් දාගෙන යන්න. අයියෙන් යන්න බෑ. ගොඩාක් අයියෙන් රේස් කරන්න එපා. ස්ටක් පිට ලොකු වෙලා මේ වගේ හොඳ එකක් ගන්න. ලොකු වෙලා මේ જાතිය බයිසිකලයක් ගන්න. අනේ තෙල් නම් බලලා නෑ පැටියෝ. තෙල් එහෙම බලලා නෑ පැටියෝ. අපේ අයියා අදිනවා තමයි. ඩීට කරා. තෙල් පිච්චරවා කියන්නේ ආයේ. ඕ එහෙමද? තෙල් පිච්චර හින්දා ඒක විකුණා. ඒක විකුණ දැන් තියෙන්නේ නෙකසේ. දැන් තියෙන්නේ නෙකසේ. මේ මම යනවා නාගන්න. එක්කම ඈ. ඇවිල්ලා එක්ක යන්න. අපි කට්ටිය නාන්න ගිහිල්ලත් එතනත් පොඩි මල්ලිලා ටිකක් සෙට් වෙලා අනේ අයියේ පටයක් දාන් යන්න පුළුවන්ද කියලා කෑ ගහ නාන්න යන්න දෙන්නෙත් නෑ. ඉතින් කියනවා දාගෙන යන්නමයි කියලා බයිසිකලේ විස්තර අහනවා. කොහොමද ඉතින් ඒ කියවා ආන ප්‍රශ්න වලට මටත් උත්තර නෑ සමහරලාට. මේ දෙන්න තුන් දෙනාවත් පොඩ්ඩක් පටයක් දාගෙන ගිහිල්ලා අපේ ගමන ඉතින් ඉවර කරා අපි. ඉතින් එහාට ඉතින් වීඩියෝ එක ඉවර වෙන්න තව ටිකයි තියෙන්නේ. ඔහොම තමයි අපේ ගමන අවසානය වුණේ. ගමන සුපිරි කට්ටියම ගිහින් පරිස්සමෙන් ආවා. තෙල් ප්‍රශ්නෙත් එක්ක ඉතින් මේ පොඩ්ඩක් ඉතින් එන තැන් පොඩ්ඩක් අඩු වුණා. ඒත් අවුලක් වුණේ ගමන ඉතින් හැමෝම පරිස්සමෙන් ගිහින් පරිස්සමට ආවා. ඇත්තටම සුපිරි ගමනක්. මගේ කතරගම බයික් එකකින් ගිය පළවෙනි පාර. මම කලින් කතරගම ගිහින් තියෙනවා. ඒත් මම බයිසිකලෙන් කලින් කතරගම ගිහිල්ලා නැහැ. මේ තමයි මගේ පළවෙනිම පාර. ඉස්සරහට තවත් තැන්වල යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කට්ටියත් එක්කම සෙට් වෙලා ඉන්න. ඒ කට්ටියට ඉතින් රෑත් දවාලක් නෑ. කට්ටියත් එක කතා වෙලා කිරි කමුයි කියලා මහා රෑම කිරි අරගෙන කට්ටියත් එක කෑවා. කාලේ වෙලා අපි ඉතින් ගමන අවසන් කරා. ඉතින් වීඩියෝ එකේ දිගටම රැඳිලා හිටියා නම් ස්තුතියි. තවත් ඉස්සරහට මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් අපේ channel එක subscribe කරලා දිගටම රැඳිලා ඉන්න.